අදත් හැමෝටම කනගාටු දවසක්. මොකද කිව්වොත් අද අපි ඉන්නේ මීගමුව තෝප්පුව කියන ප්‍රදේශයේ පුංචි පෙරපාසලක ඉන්නේ. මේ බලන්න මේ පුංචි පෙරපාසල දැනට මඩ තියෙන මඩ අඩියකට තට්ටුවක් මේ පේනවනේ. දැන් මේ අපේ යාළුවෝ ටික ඇවිල්ලා මේක සුද්ධ පවිත්‍ර කරනවා. මේ එහා පැත්තේ එහෙම මේ පේනවා සයිස් මේ පුංචි බිල්ඩින් එකේ වතුර අඩි 11ක් විතර ප්‍රමාණයක් වතුරක් ඇවිල්ලා තිනවා. තියෙන මේ පොඩි ළමයින්ගේ මේ බඩු පොත් නේ සියලුම දේවල් විනාශ වෙලා තින්නේ. සෙල්ලම් මිදුලද ඒකත් මඩ අඩියක් විතර තිනවා. දැන් අපිට සෑහෙන සහයෝගයක් දක්වනවා අපේ හිතවත් එරංග මිත්‍රයා මහේෂ් අපිත් එක්ක අත්තල් බැඳගෙන දිලීප් ගායන් චතුරංග ඒ වගේම පට්ට චරිතයක් පේනවනේ. පුංචි ළමයි වෙනුවෙන් තමයි මේ කට්ට කන්නේ. ඉතින් මොකද අපෙත් ළමයි ඉන්නවා අපිට සෑහෙන දුකයි. පළවත්තෙන් ඉයොත් මෙන්න ෂාන් මාත්‍යා පේනවනේ. උදේ ඉඳලා කට්ට කාලා මේ සුද්ධ සැලුන් විතරක් නෙමෙයි මෙයාට මේකප් කරන්න පුළුවන් ඕනම දෙයක්. හරි පළවත්ත බැලුවොත් මේකප් පැත්තෙන් බැලුවම ෂාන් තමයි ඉතින් ආයේ. හරි එරංගලන් ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් ආයේ ඊයේ පෙරේදා මේ දවස් ටිකේම අද උදේ ඉඳලා ලින් එහිනවා මඩ අදිනවා. හරි ඔයාලන්ට මම අරුණ හරි මේ වල ටික කරගන්න වීඩියෝ කරන එක නෙමෙයි ලොකුම දේ. අපි ඔයගලන්ට පොඩි වීඩියෝ පාරක් දැම්මේ නැත්නම් අපි මෙතන ආතල්ලයක් ගත්තා කියනවා. ඒක නෙමෙයි සෑහෙන මහන්සි වෙන කොල්ලෝ. රයිට් එහෙනම් තෙරුවන් සරණයි.